19 කිසියම් පුද්ගලයෙකුගේ අඥාශය පිළිකාවක් නිසා ඉවත් කළේ නම් වඩාත්ම බලපෑමක් ඇතිවිය හැක්කේ පහත සඳහන් කුමන ජීර්ණය කිරීම සඳහාද? හරිද? එතකොට මේක අර කුඩා අන්ත්‍රය කියන කොටසේ අර කියනෝනේ ජීර්ණය සඳහා එන්සයිම භාවිතා කරන එක අන්න ඒවත් එක්ක යන්නේ. එතකොට මුලින්ම අග්නාශය ඉවත් කරාම නියුක්ලික් අම්ල, ඒ කියන්නේ නියුක්ලික් අම්ල කියලා කියන්නේ DNA සහ RNA. හරිද? එතකොට මෙන්න මේ DNA RNA කියන ඒවා නියුක්ලියෝටයිඩ් බවට පත් කරන්න, DNA RNA කියන ඒවා නියුක්ලියෝටයිඩ් බවට පත් කරන්න නියුක්ලියෝටයිඩ් බවට පත් කරන්න තියෙන්නේ අග්නාශයික නියුක්ලියේස් විතරයි. අග්නාශයික නියුක්ලියේස් විතරයි. එතකොට අග්නාශය ඉවත් කරොත් වැඩිම බලපෑමක් එන්නේ මෙන්න මේ නියුක්ලික් අම්ල ජීර්ණය සඳහා තමයි. නියුක්ලියෝටයිඩ් මෙතනින් ගන්න. නියුක්ලියෝටයිඩ් නයිට්‍රජනීය භාෂ්ම පෙන්ටෝස සීනි ෆොස්ෆේට්. හරිද? මේක සඳහා තුනක් තියෙනවා. නියුක්ලියෝටයිඩේස, නියුක්ලියෝසයිඩේස, ෆොස්ෆටේස. නියුක්ලියෝටයිඩේස, නියුක්ලියෝසයිඩේස, ෆොස්ෆටේස. හරි. එතකොට මේ නියුක්ලියෝටයිඩේස, නියුක්ලියෝසයිඩේස, ෆොස්ෆටේස කියන තුන මේව කරන්නේ ග්‍රහණීය මගින්. මේවා ග්‍රහණීය මගින්. එතකොට නියුක්ලියෝටයිඩේස කියන එක ඉවත් වෙනවා. ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් කිරීමක් සිදු වෙන්නේ. ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට ඒක කරන්නේ ඩයිසැකරයිඩේස කියන්නේ ග්‍රහණියෙන් මේව කරන එක. ග්‍රහණීය මගින් තමයි ශ්‍රාවය කරන්නේ. ග්‍රහණීය. කුඩා පෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් කරන්න ඕන. කුඩා පෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට කුඩා පෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් කරන්න තුනක් තියෙන. එකක් තමයි ඩයිපෙප්ටිඩේස, කාබොක්සි පෙප්ටිඩේස, ඇමයිනෝ පෙප්ටිඩේස. හරි. එතකොට මේ ඩයිපෙප්ටිඩේස, කාබොක්සි පෙප්ටිඩේස, ඇමයිනෝ පෙප්ටිඩේස කියන්නේ ග්‍රහණීය මගින් ශ්‍රාවය කරන ඒවා. එතකොට ඒකත් ඉවත් වෙනවා. ට්‍රයිග්ලිසරයිඩ් ග්ලිසරෝල්, මේද අම්ල, අනිත් එක මොනොග්ලිසරයිඩ්. ඒව බවට පත් කරන්නේ අග්නාශයික ලයිපේස් මගින්. එතකොට ඊළඟ ප්‍රශ්නයි ට්‍රයිග්ලිසරයිඩ් මේකට අයිති වෙන්නේ නැත්තේ. ඊට පස්සේ ඒක යටින් තියෙනවා මේ දම්ල හා ග්ලිසරෝල් බවට පත් කිරීම ආන්ත්‍රික ලයිපේස් මගින්ද සිදුවේ කියලා. එතකොට මේකට තව එකක් තියෙනවා, තමයි ආන්ත්‍රික ලයිපේස් කියන එක. එතකොට මේක අහන්නේ වඩාත්ම බලපෑමක් ඇති කරන්නේ කියන නිසා තමයි 19ට පළවෙනි පිළිතුර වෙන්නේ.